Hi friends, අද මම කතා කරන්න හදන්නේ ඔයාගේ data ටික breach වෙලාද කියලා. ඒ කියන්නේ ඔයාගේ data ටික Gmail, email ඒ වගේම ඔයාගේ Wi-Fi password ඕනම account එකක password හරි photo හරි ඔය තියෙන තොරතුරු ඔයාගේ ඒගොල්ලෝ dark web එකට දාලාද කියලා. එහෙම නැත්නම් dark web එකේ තියෙද කියන එක තමයි අද බලන්නේ. dark web එකේ තියෙද කියන එක තමයි බලන්නේ. dark web එකේ විතර නෙවෙයි වෙන site වල හරි කොහේ හරි ඔයාගේ data ටික breach වෙලාද කියලා. breach වෙලා කියන්නේ ඉතින් ඔයාගේ data ටික තව කාගේ හරි ගාව ඔයාගේ සංවේදී තොරතුරු තියෙද කියලා බලන්න තමයි අපි හදන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි කොහොමද කියලා ඔයාත් අනතුරේද නැද්ද කියලා බලන්න. හරි. ඔයා මුලින්ම කරන්න ඕන ඔයාගේ data ටික breach වෙලාද කියලා බලන්න. ඔයගොල්ලයි Gmail account එකට log වෙන එක තමයි කරන්න ඕන. ඉතින් මම Chrome එකෙන් ගිහිල්ලා මගේ Gmail එකට ගිහින් යන්නම්. මගේ Chrome browser එක open කරනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ Chrome browser එක මෙන්න මේ විදිහට තමයි open කරගත්තා පස්සේ පේන්නේ. ඉතින් ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයගොල්ලෝ account එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ආවට පස්සේ manage your Google account කියන තැනට යන්න. මේක ෆෝන් එකෙන් කරන්න පුළුවන්, කම්පියුටර් එකෙන් කරන්න පුළුවන්. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ security වලට එන්න ඕන. security වලට ආවට පස්සේ මෙන්න scroll කරගෙන උඩට යන්න. ඊට පස්සේ මෙන්න මෙතන පෙන්නනවා dark web report කියලා. මේක Google එකෙන් දෙන අපිට දෙන ලොකු feature එකක්. ඉතින් අපිට බලන්න හැකි අපේ password මේවා click වෙලාද කියලා. ඒ කියන්නේ breach වෙලාද කියලා. කොහේ හරි ඒවා තියෙද කියලා බලාගන්න හැකි. වෙන අපින් ඇරෙන්න කවුරු හරි දන්නවද කියන්නේ. ඉතින් මෙන්න මෙතන off කියලා දෙන ඒක on කරගන්න ඕන. ඊට මෙන්න මේ වෙනවා monitoring the dark web for you info කියලා. මෙතන මගේ email එක පෙන්නනවා මේ වගේ පොඩි විස්තරයක් දෙනවා. ඉතින් start monitoring කියලා තියෙනවා. ඒ බටන් එක ක්ලික් කරගන්නවා. ටික වෙලා ගියාට පස්සේ මෙන්න මෙතන මගේ name එකයි birthday එකයි පෙන්නනවා. ඒ දෙක select කරගන්නවා. ඊට පස්සේ no thanks allow කියලා තියෙනවා. මේ දෙකෙන් මේ තොරතුරු අනුව තමයි අපේ දේවල් අපි Gmail එකට දීපු තොරතුරුත් එක්ක තමයි dark web එකේ තියෙද තව වෙබ්සයිට් වල තියෙද කියලා අපේ තොරතුරු තියෙද කියලා බලන්න තමයි මේ ටික මේ කරන්නේ. allow දෙනවා. ඊට පස්සේ done. හරි දැන් මෙන්න මේ විදිහට තමයි අපි setup කරගත්තාට පස්සේ අපේ dark web එකේ තියෙදි කියලා අපේ data ටික තියෙදි කියලා බලාගන්නේ you monitoring the dark web කියලා වැටිනවා. ඊට පස්සේ scroll කරමින් පල්ලෙහාට ආවට පස්සේ මෙන්න මෙතන කියනවා email 12ක් එක්ක ඒකේ password 12කුත් dark web එකේ තියෙදි කියලා. මේ කතාව ඇත්ත. මොකද මම Google account එකෙන් ගොඩක් account වලට log වෙනවා. ඒ වගේම dark web එකට මගේ data ටික breach වෙන්න පුළුවන්. ඉතින් දැන් මේකට මගේ data ටික breach වෙලා තියෙනවා. ඉතින් එතකොට මම මොකද කරන්නේ? මේකේ 12 data breaches කියලා තියෙනවා. leak your info the dark web, view details and take action, protect yourself. ඉතින් මේ මෙහෙම වෙලා නම් මේක සුළු දෙයකට ගන්න එපා. මීට වඩා වගේ password leak වෙන්න පුළුවන් ගොඩාක් විදිහට. මේක මම normal පාවිච්චි කරන Gmail account එකක්. ඒ නිසා මට එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වුණත් එහෙම කියලා මේක අතාරින්නත් බෑ. මොකද මේකේ මගේ නම, birthday, මගේ පෞද්ගලික තොරතුරු වගේම Google එකේ අපේ Google account එකක් hack වුණොත් වෙන්න ඕන තියෙන දේවල් ඔක්කොම වෙලා ඉවරයි. ඒ කියන්නේ මං ගැන තියෙන තොරතුරු ඔක්කොම ටික මුළු හැමෝටම share වෙනවා. ඒ කියන්නේ මං bank account use කරන ඒවා, ඒ වගේම මං Facebook, FB ඔය වගේ social media use කරන තොරතුරු ඊට පස්සේ මං Google Photos එකට අපේ ෆොටෝ update වෙනවා. ඒක
අප්ඩේට් වෙන එක නතර කරලා තියුණොත් අප්ඩේට් වෙන්නේ නැහැ. ඒ වුණත් අපේ contact numbers හැමදේම ඒතකොට තියෙනවා. එහෙනම් අපේ Gmail එකක් hack වුණොත් normal දෙයක් කියලා හිතන්න බෑ. ඉතින් මේකත් වෙලා තියෙන්නේ මගේ Gmail එකේ Gmail එකේ password උයි hack වෙලා කියන්නේ hack වෙලා නෙමෙයි hack වෙන්න කලින් මේ ටික hack වෙලා කිව්වොත් වැරද්දක් නෑ. මොකද මේ Gmail password දැන් dark web එකේ තියෙනවා. ඒ කියන්නේ මේක කාට හරි buy කරලා ඉවරලා hackers ලාගෙන් අරගෙන ඉවරලා මගේ තියෙන තොරතුරු වල මගේ bank account ඔයාලට access ගන්න පුළුවන්. ඉතින් එතකොට මගේ Gmail account එකේ කට්ටිය ගන්නත් පුළුවන්. එතකොට ගොඩාක් වැදගත් තොරතුරු හම්බෙනවා. අනිත් අයටත් එහෙම තමයි. මේක එක එක කම්පැනි hack වුණාට පස්සේ ඒ කම්පැනි වල අපේ data breach වෙනවා. අපි බලමු දැන් මෙතන මේ result කියලා තියෙන email වලටයි password එක. බලමු password 12ක් breach වෙලා දිනවා. අපි බලමු හරියටම මම දා password නැති තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ පෙන්වනවා මගේ password breach වෙච්ච ටික. ඒ කියන්නේ dark web එකේ details එක password 12ක්. මේක වෙලා තියෙන්නේ comblist කියලා මොකක් හරි website එකකින්. black hat you are black hat UPL කියලා මොකක් හරි මෙන්න මේ වයින් තමයි 2024 දෙසැම්බර් 20 ඊට පස්සේ 2025 පෙබරවාරි 12 එහෙම තමයි මේ මගේ password එක මේ කට්ටිය hack කරගෙන තියෙන්නේ. ඉතින් මේ black hat UPL කියන එකෙන් කට්ටිය මගේ password අරගෙන තිනවා. ඒ කට්ටිය ගාව තියෙනවා. මම මෙතන ක්ලික් කරලා පොඩ බලනවා. ඇත්තද මම දාපු password එක මොකද තියෙන්නේ හරියට. ස්ටඩි බලන්න. මෙන්න මේ විදිහට මගේ ඊමේල් එකත් එක්ක black hat UPL කියන කට්ටියගේ hack කරගෙන වෙච්ච එකේ තියේ කියනවා මගේ password එක මෙන්න මේ විදිහට මගේ password එක තියෙනවා. ඉතින් මම දාපු password එක තමයි මේ හරියටම තියෙන්නේ. password එක ඒ විදිහටම දීලා තියෙනවා. මේ මගේ Gmail එක මේ කට්ටිය අපිට කියනවා Google එකෙන් කියනවා මේක guide එකක් දෙනවා. මේක ප්‍රොටෙක්ට් කරගන්න ඕන. ඇත්තටම මෙන්න මේ විදිහට මගේ password 12ක් එක්ක Gmail එක hack කළා. මගේ තොරතුරු website 12ක publish වෙලා දිනවා. ඔය කට්ටියගේ website නෙවෙයි. ඔය කට්ටියගේ password Gmail protected කියලා අනිවාර්යයෙන්ම check කරගන්න. මිස් කරගන්න නැතුව check කරලා comment box එකේ message එකක් දාන්න ඔයාගේ data dark web එකේ breach වෙලාද නැද්ද කියලා. අපි මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඉස්සරහට හමු වෙමු. අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මේක ඔයාගේ යාළුවන්ට හැමෝටම share කරන්න. මොකද තව කෙනෙක් අනතුරේ වැටෙන්න කලින් දැනුවත් කරන්න. ඒක ඔයා කරන ලොකු උදව්වක්. මට වගේම ඒ කෙනාට. thank you. බොහොම ස්තුතියි.